ලොකු කේස් එකක් වෙනවනේ. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඇති කියලා. මේ තියෙන්නේ ඉන්ට්‍රෝ එකේ තිබ්බා වගේම මම මගේ ජීවිතේ පෞද්ගලිකවම ආසාවෙන් හිටපු ලස්සන හීනමාවපු ගමනක් ඔයාලවත් එකතු කරගෙනම යන්න තමයි මේ හදන්නේ. උදේ පාන්දර 3ට විතර නැගිටලා වොෂ් දාලා වතුර බෝතලයට වතුර එකකුත් පුරවගෙන අපි 4ට විතර බස් එකට නැංගා මේ ලස්සන ගමන යන්න නුවරට පිටත් වෙන්න. ඇත්තටම අපි උදේට බ්‍රෙක්ෆාස්ට් අරගත්තේ නැහැ. අපිට බ්‍රෙක්ෆාස්ට් එක පේරාදෙණිය යුනිවර්සිටි එකකින් ලෑස්ති කරලා තිබුණා. මේ ගමන යන්න ඇත්තටම අපේ බැච් එකේ හිටපු ළමයි ගොඩාක් මහන්සි වුණා. මේ හැමදේම ඕගනයිස් කරන්න එහෙට මෙහෙට දුවලා, එළිය හදලා, එහෙට කතා කරලා ගොඩාක් මහන්සි වුණා මේ ගමන යන්න. කොහොම වෙතත් අපි උදේ පාන්දර ආපු නිසා අහස පුදුම තරම් ලස්සනයි. කොහොමත් මම ඩ්‍රයිවර් සීට් එකට එහා පැත්තේ වාඩි වෙලා මේ ලස්සන ඔයාලට බලන්න වීඩියෝස් ක්ලිප්ස් ටිකක් ගන්න. දැන් ඉතින් මේ අහස දිහා බලාගෙන වටපිටාවේ ලස්සනක් ඉඳගෙන මේ ගමන යන්න තමයි තියෙන්නේ. අපි එහෙට යනකොට ඇත්තටම උදේ 8 විතර වුණා. ඊට පස්සේ එහෙන් කැන්ටින් එකෙන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන තමයි අපි මේ ගමන යන්න පිටත් වුණේ. දැන් අපි යුනිවර්සිටි එකට දාන එන්ට්‍රන්ස් එකේ ඉන්නේ. දැන් අපි යුනිවර්සිටි එකට දාලා මෙතනේ යුනිවර්සිටි එකේ ග්‍රවුන්ඩ් එක ගොඩාක් ලොකුයි. ඇත්තටම හරිම ලස්සනයි. දැන් ඉතින් අනිත් ළමයි ටික කෑම ටික ගේනකම් මම ඔයාලට බලන්න මේ කැම්පස් එකේ ලස්සනම වීඩියෝස් ටිකක් අරගත්තා. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන දැන් අපි හන්තාන ගමන යන්න තමයි මේ හදන්නේ. මේ ඉන්නේ අපේ සෙට් එක.
මං එක එක්කෙනාම අඳුනලා දෙන්න යන්නේ නැහැ. මං නම් චුට්ට දාලා තියෙනවා. ඉතින් අපි යුනිවර්සිටි එකෙන් යන්න පිටත් වුණේ මං හිතන්නේ 8:00ට 9ට වගේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවර වෙච්ච ගමන් අපි පරක්කු වෙන්න නැතුව ගියා. මොකද සෑහෙන ලොකු ගමනක් අපිට යන්න තිබුණ හින්දා. දැන් ඉතින් මේ ලස්සන ගමන පේරාදෙණිය යුනිවර්සිටි එකෙන් යන්න තමයි හදන්නේ. අපි යුනිවර්සිටි එකෙන් ගියේ 8:00ට 9ට වගේ. මට ඇත්තටම වෙලාව මතක නැහැ. හැබැයි ඒ වගේ වෙලාවක තමයි අපි යුනිවර්සිටි එකෙන් යන්න පිටත් වුණේ. දැන් අපි ඉන්නේ මේ අවස්ථාවේදී හන්දාන තරණය කිරීම සඳහා මිනිස්සු නැතුව හන්දාන ගමනේ ඉන්නේ මේ අවස්ථාවේදී මහන්සි නම් පොඩ්ඩක් නෑ. දැන් මේ අවස්ථාවේ නගින්න යන්නේ. ඔන්න හොමයි උනේ. ඒ වගේ ලස්සන මෙමරීස් එකතු කරන්න මගේ ජීවිතයට මේ ලබා දෙන හැම අවස්ථාවකටම thank you so much universe. අපිව එක්කන් ගියපු අයියා අපිට කිව්වේ හැම වෙලාවෙම හැමෝම එකට ඉන්න, කවුරුත් මග හැරෙන්න එපා. මහන්සි නම් ඒ අය ඉස්සරහින් යවලා, මහන්සි නැති අය හිමීට අනිත් අයත් එක්කගෙන මේ ගමන එන්නේ කියලා. මේ ගමන යන්න ලේසි නැහැනේ. ලස්සන පාරවල් මැදින් පාරවල් හොයාගෙන තමයි මේ ගමන යන්න ඕනේ. ඉතින් අපිව ගයිඩන්ස් කෙනෙක් අපිත් එක්ක ආවා. පේරාදෙණිය යුනිවර්සිටි එකේ සීනියර් අයියා කෙනෙක් අපිත් එක්ක ආවා. එයා තමයි අපිව මේ හන්දාන ගමන පරිස්සමට එක්කගෙන ගියේ. ඔයාලා මේ වීඩියෝ එක බලනකම් මම මගේ ජීවිතේ ලැබුණු එක්ස්පීරියන්ස් එක ඔයාලට දෙයක් කියන්න හිතුවා.
අපි හිතනවානේ අපේ ජීවිතේ යාළුවෝ කියන්නේ එක පාර්ට් එකක් කියලා. ඔව් ඇත්තටම යාළුවා අපේ ජීවිතේ එක පාර්ට් එකක් විතරයි. හැබැයි අපේ ජීවිතේට එක එක කාලෙට එක එක යාළුවෝ හම්බ වෙනවනේ. ඉස්කෝලේට යනකොට ඒ ඉස්කෝලේ යාළුවෝ, යුනි එකට යනකොට යුනි එකේ යාළුවෝ, ඒ වගේම අපි වැඩ කරන්නේ ගියාම ඔෆිස් එකේ, එතකොට නැත්තම් සයිට් එකේ අපි කරන ජොබ් එක අනුව ඒ වෙලාවට ඒ යාළුවෝ ගොඩාක් හම්බ වෙනවා. මේ හම්බෙන යාළුවෝ අතරේ අපි එක්ස්පෙක්ට් කරන්නේ නැති යාළුවොත් අපිට හම්බ වෙනවා. හිතන්නකෝ ඔයා දැන් වැඩක් කරනකොට ඔයාට ඒකට දිරිමත් කරන්න ඔයාව, ඒ වගේම ඔයාට සපෝට් කරන්න යාළුවෝ වගේම ඔයාව බිමට ඇදලා දාන යාළුවොත් ඔයාගේ ජීවිතේ හම්බ වෙනවා, හම්බ වෙලා ඇති. අඩෝ මේ ලංකාව මුම්මැයියා හැබැයි මේ හම්බ වෙන යාළුවෝ අතරේ එකම එක යාළුවෙක් හරි ඔයාගේ ජීවිතේ ඔයා එක්ස්පෙක්ට් කරන්නේ නැති හැම වෙලාවෙම ඔයත් එක්ක ඉන්නවා නම් අපි කියන්නේ වාසියට නැති යාළුවෝ. එහෙම යාළුවෝ හරීම අඩුයි. ඇත්ත. ඒ වුණාට එහෙම යාළුවෙක් ඔයාටත් ඉන්නා නම් ඔයා ඇත්තටම ගොඩාක් වාසනාවන්තයි. මොකද ඔයා ජීවිතේ වැටෙන හැම අවස්ථාවකම ඔයාව දිරිමත් කරන්න ඔයාගේ පිටිපස්සෙන් අම්මා, අප්පච්චි, එතකොට ඔයා ආදරේ කරන යාළුවෝ, ඒ වගේම ඔයාගේ සහෝදරයෝ වගේම ඔයාගේ හොඳම යාළුවාත් ඔයත් එක්ක ඉන්නවා කියලා කියන්නෙම ඔයාගේ ජීවිතේ ඔයා ගොඩාක්ම ග්‍රේට්ෆුල් වෙන්න ඕනි දෙයක්. මේ යන ගමන ඇත්තටම ලේසි එකක් නෙවෙයිනේ. අපේ ජීවිත ලියවිලා තියෙන විදිහ, අපේ ජීවිත එක එක්කෙනාට අනුව එක එක්කෙනාට සාපේක්ෂව ඇත්තටම ගොඩාක් වෙනස්. අපිට තියෙන දේවල් තව කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. අපි හැම වෙලාවෙම hina වෙලා ඉන්න try කරනකොට තව කෙනෙක්ට ඒ වෙලාවත් දුක්බර මොහොතක් වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙකම තව කෙනෙක්ට උදව්වක් දීලා අපි හිතන් නැති වෙලාවක අපි යාළට උදව් කරලා ඒ ලැබෙන සැනසීම, සතුට ජීවිතේ කොහෙදිවත් ගන්න බෑ කියලයි මම නම් හිතන්නේ. කතාවෙන් කතාව හන්තාන ගමනේ ගොඩාක් දුර අපි ආවිල්ලා. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරනවා ඇති කියලා. මම ඇත්තටම ආසයි හයිකින් යන්න. ඒ හින්දා මම මේ ගමන කොහොමත් ආසාවෙන් ගියේ. දැන් ඉතින් හිමීට යාළුවොත් එක්ක කයියක් දාගෙන යාළුවා කියන රසකතා අහගෙන hina වෙවි මේ ගමන යන්න තමයි දැන් තියෙන්නේ. මිනිස්සු වාසයක් නැති පරිසර කලාප හරීම ලස්සනයි, නිස්කලංකයි. හිතේ නිදහසේ ගිහින් එන්න පුළුවන්. ඔයාලත් මං හිතනවා මං කියපු දෙයට එකඟ වෙනවා ඇති කියලා. අපි හැමෝම හිමීට
අපි යන්න ඕනි තැනින් ඇත්තටම 4න් 3ක්ම වගේ දැන් වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. මෙතන පුදුම තරම් ලස්සනයි. ඒ වගේම ගොඩාක් හුලං තියෙනවා. ගහගෙන යන්න තරම්. අපි ගියේ වැස්සේ නැති කාලෙක නිසා අවුවත් ටිකක් තිබුණා. හැබැයි වැස්ස කාලෙක ගියා නම් මේ කැලේ කෝණැල්ල පිරීලා කියලා තමයි ගියපු අය කිව්වේ. මම මේ සීතලත් විඳින ගමන් අපි හැමෝම මං වගේම අපි හැමෝමත් යුනිවර්සිටි එකෙන් ලන්ච් එකත් අරගෙන තමයි අපි උඩට ආවේ. මේ වෙලාවේදී අපි හැමෝම ලන්ච් එකත් මේ සැර හුලං එක්ක ලන්ච් එකත් අපි අරගත්තා. ඔයාලට පේනවා වගේම ඇත්තටම හිත නිවන ජීවිතේ සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් හරිම ලස්සන තැනක්. ඇත්තටම ගොඩාක් සතුටින් විඳගත්තා. මන් දන්නවා ඔබ ආයි නොයන බව මේ යමයි මන් සොයනවා නෙත පේන හැමහිනයි මේ පාළුවේම මං ඉන්නවා ඔබ ආයි නොයන බව දන්නවා මේ පාළුවේම මං ඉන්නවා ඔබ ආයි නොයන බව දන්නවා. දැන් ඉතින් මහන්සියට කාලා ටිකක් වෙලා මෙතන ඉඳලා අපේ ගෲප් ෆොටෝ එකත් ගහලා දැන් අපි යන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙතනින් යන්න කලින් එකපාරක් ආයමත් මේ view එක බලන්න ඕනි කියලා හිතලා මේ වීඩියෝ ක්ලිප් එකත් ඔයාලා වෙනුවෙන් මම අරගත්තා. දැන් ඉතින් හිමීට මේ ලස්සන ගමන යන්න තමයි තියෙන්නේ. අපි දැන් හිටියේ හන්තානේ කන්ද නගනේ. දැන් අපි යන්නේ කිරිගල් පොත්තට. මේ යන පාර වැල් වලින් වට වෙලා යන්න තිබුණේ පොඩි කෙටි පාරක්. ඒ වගේම කන්දක්. ඒ කන්දේදී පරිස්සමෙන් යන්න ඕනේ. මොකද ගල් ගොඩාක් තියෙනවා. ඒ වගේම වැල් වලින් වට වෙච්ච ලස්සන පරිසරයකින් තමයි අපේ ගමනාන්තයට යන්න තිබුණේ. හැමදේම පව් කරගෙන මේ ලස්සන අහසත් බලාගෙන කැලේකින් වට වෙච්ච චූටි අඩිපාරක් දිගේ අපි යන්න ඕනි ගමනාන්තය දක්වා. දැන් ඉතින් අපි යනවා.
ඒ ඉන්නේ අපි කට්ටියට අමතරව අපිට මේ ගමන යන්න උදව් කරපු අනිත් සගයා. එයාත් අපි පස්සෙන් ආවා. අපේ ගමන ඉවර වෙනකම්ම අපිව පරිස්සමට එක්කගෙන ගියා. මේ වීඩියෝ එකේ ගොඩාක් දිගයි. ඇත්තටම මට මේ වීඩියෝ එකේ ගොඩාක් කට් කර අයින් කරන්න හරීම ලෝභයි. මොකද මේ එක්ස්පීරියන්ස් එක මං කැමති ඇත්තටම ඔයාලට දෙන්න මං විඳගත්තා වගේම. ඔයාලට අර දුර ඈත පේනවා වගේ ඒ තැන ඉඳන් දැන් අපි ගොඩාක් ළඟ ඉන්නේ අපි යන්න ඕනි තැනට. ගොඩක් මහන්සි. හැබැයි අර පේනවා වගේ තව දුරක් අපිට තව ගමන යන්න තියෙනවා. දැන් ඉතින් හිමීට හැමෝමත් එකතු කරගෙන මේ ගමන අපි යනවා. දැන් අපි යන්න ඕනි තැනට තව පොඩි දුරයි තියෙන්නේ. ඒ තැන ඉඳන් ආපස්ස බැලුවාම අපි කොයි තරම් දුරක් ආවා නේද කියලා අපිට ගොඩාක් සතුටුයි. ඒ තරම් දුරක් අපි ඇවිල්ලත් තව පොඩි දුරයි අපිට මේ ගමන ඉවර කරන්න තියෙන්නේ. අපිට මේ ගමන යන්න අපේ බොයිස්ලා ටික ගොඩාක් උදව් කරා. බැරි අයව එක්කගෙන යන්න. එතකොට කඳුවලට බය මහන්සි අයවත් කොහොම හරි බෑ කියද්දිත් හැමෝම ඇදගෙන මේ ගමන අපි ආවා. අන්තිමට එතනට ආවා. එතනත් අපි ගෲප් ෆොටෝ එකක් ගහලා ලස්සන විඳලා අපි දැන් මෙතනින් බහින්න තමයි හදන්නේ. ඇත්තටම හරිම ලස්සනයි මේ ගමන. මහන්සි, ගොඩක් මහන්සි. යන්න හරියට පාරක් නැහැ. අපි හොයාගෙන යන්න ඕනේ. ඒ හැමදේමත් ඇත්ත. ඒ වුණාට මේකින් ලැබෙන සතුට සැනසීම ඔයාලටත් ජීවිතේ හම්බ වෙන්න ඕනි.
ලස්සන වීඩියෝ එකක් ඉක්මනටම අරන් එන්න ඔයාලට පොරොන්දු වෙනවා. ඒ වගේම ඔයාලා මගේ YouTube channel එකට කැමති නම් subscribe කරලා මගේ YouTube channel එකට එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලගේ හැම දෙම අර්ථක වෙන්න ලැබෙන, ඔයාලා සතුටින් හැම මොහොතක්ම ගත වෙන්න ලැබෙන්න කියලා මම මේ වීඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරනවා. Thanks for watching and see you in the next video. Bye bye. मेरे मन ये बता दे तू किस ओर चला दे तू क्या पाया नहीं तूने क्या